වෙට් මුලේ තියාගත්තා හරි මේ පැත්තෙන් තමයි ගෑස් එක ගෙවන්නේ මේ පැත්තේ ගෙවන නිසා අපේ දැන් කාබන් ඩයොක්සයිඩ් මෙතන හැදුනා මේ කාබන් ඩයොක්සයිඩ් එක එහා පැත්තට ගියපම ඩිටෙක්ට් වෙන්න ඕන නිසා ලයිම් බෝඩ් දැම්මා හරි ඊට මෙහා පැත්තේ ටියුබ් එකෙත් අපි දානවා ලයිම් බෝඩ් ඊට කලින් අපි KOH දානවා හිතන්න මෙතනින් ඉන්කමින් ගෑස් එකක් එනවා මේ ඉන්කමින් ගෑස් එකේ ඔක්සිජන් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් තියෙනවා මික්ස්ඩ් එකක් එන්නේ KOH through යද්දි මොකක් වෙනවද අපි ඉගෙන ගත්ත ෆොටෝසින්තසිස් වලින්දී KOH මොකද කරන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ටික ඇබ්සෝබ් KOH කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ඇබ්සෝබ් කරනවා ඇබ්සෝබ් CO2 ඇබ්සෝබ් කාබන් ඩයොක්සයිඩ් එහෙනම් මට කියන්න මෙතනින් යන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්ද බෑ මෙතනින් යන ඊළඟ ටියුබ් එකට දෙවෙනි බොටල් එකට යන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් තියෙන විදිය නෑ හරිනම් මේක වුණා නම් ඇබ්සෝබ් වුණා ඒකත් අපිට හරියටම මේ ආවුරු කරගන්න ඕන නිසා තමයි අපි දෙවනියට බොටල් එකත් අපි දාන්න ලයිම් දෙවනියටත් අපි ලයිම් බෝඩ් දාලා බලනවා ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් නැද්ද කියලා අපිට ටික ඇසියුම් කරන්න බෑනේ කාබන් ඩයොක්සයිඩ් නැතුව ඇති කියලා ඒක නිසා අපි දෙවනි බොටල් එකත් අපි දාන්නේ ලයිම් බෝඩ් ඔන්න ඉන්කමින් ගෑස් එක ආවා මෙතනදී කාබන් ඩයොක්සයිඩ් ටික KOH ඇබ්සෝබ් කරගන්නවා රිමේනින් ගෑස් එක තමයි දෙවනි බොටල් එකට යවන්නේ දෙවනි බොටල් එකට එන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් බැරි වෙලාවක් හරි තිබ්බනම් මේ ලයිම් බෝඩ් එක මොකක්ද වෙන්න ඕනද කලර් චේන්ජ් එක වෙන්න හරිද කාබන් ඩයොක්සයිඩ් නැහැ කියලා අපි කොහොමද හරියටම ඔප්පු කරන්නේ මේකේ කලර් චේන්ජ් එකක් පෙන්වන්න විදියක් කලර් චේන්ජ් එකක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතන එන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් නැහැ මේ ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ් නැහැ අන්න එහෙම තමයි අපි සයන්ටිෆිකලි මේ ප්‍රූව් කරන්නේ මේක මෙතනට කාබන් ඩයොක්සයිඩ් එන්නේ නැහැ මේක ඇතුළට කාබන් ඩයොක්සයිඩ් එන්නේ නැහැ හරි එහෙනම් ඔක්සිජන් ටික එනවා ඇති මෙයා රෙස්පිරේට් කරලා මෙයා කාබන් ඩයොක්සයිඩ් හැදලා මේ හදන කාබන් ඩයොක්සයිඩ් නිසා තමයි මෙන්න මේකේ කලර් චේන්ජ් එක පෙන්වන්නේ කලර් චේන්ජ් එක පෙන්වන්නේ එතකොට මේ කෙරෝසින් ටියුබ් එකේ මොනවද මේකේ අපි දානවා වෝටර් දානවා මේකේ අපි දානවා වෝටර් විතරක් නෙමෙයි මෙතන පොඩි ටැප් එකක් හයිද මෙතන පොඩි ටැප් එකක් හයිද මෙතන පොඩි ටැප් එකක් හයිද ඇයි අපි මෙතන වතුර එකපාරට ඉන්නේ නැහැ ටැප් එක බිඳුව බිඳුව අඩු කරද්දි මෙතන පොඩි ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ක්‍රියේට් වෙනවා ඒ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක නිසා තමයි මේ ගෑස් එක මේ පැත්තට තල්ලු වෙලා මෙතනින් එන ගෑස් ටික මේක දිගේ තල්ලු වෙලා මේ කෙරවලටම එන්නේ මෙතන ක්‍රියේට් වෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක නිසා ඕක තමයි හරිනම් ඕඩ එක මේ ඕඩ එකට තමයි ඇපරේටස් එක හදන්න ඕනේ හරිද එහෙනම් පළවෙනි බොටල් එකේ මොකක්ද තියෙන්නේ KOH දෙකේ ලයිම් බෝඩ් මැද එක මතක තියාගන්න අපේ ලිවිං ඕගනිසම් ඊළඟට ලයිම් බෝඩ් අන්තිම එකේ වෝටර් මේකේ වෝටර් තියෙන්නේ ප්‍රැක්ටිකල් එක තේරුණාද නැද්ද ඔන්ලයින් කට්ටිය අහන්න තේරුණා සර්. තේරුණා නේද පැකේජ් එක ගෙවන්න බැරි වීමෙන් හේතුවෙන් විනාඩි 40න් අරගෙන කට් වෙනවා ඉතින් දක්හරි එකක් ගෙනා නේ ටෙක්නිකල් ඉෂුව එක දැන් දුලෙක් අද ඔන්ලයින් මාරයි මැට්ටිනද දෙරේද තේරුණාද නයිට් එක පොඩි ඕනේ ලුකර් මොන ගන්න පුංචි ලෝකර් ලුකර් මොකක්ද ගන්න දෙරේද තේරුණාද මයික් එක ඔන් කරලා ඔව් කියන්න බෑ ඔව් සර්. තේරුණාද කිව්වද මෙත්මි තේරුණාද ඔව් සර්. හරි නේද හැමෝටම තේරුණා නේද හරි අපි යන් ක්වෙස්චන්ස් වලට හරි what is the solution that should be put in the bottle A පළවෙනි මේ කියන්නේ මේ මුල්ලේ තියෙන බොටල් එකේ අපි පාවිච්චි කරන්නේ මොකද්ද නෑ sorry පොඩ්ඩයි what is the solution that should be put in the bottle A කියන්නේ බොටල් B එකේ water තියෙනවා බොටල් C එකේ green grams තියෙනවා බොටල් B එකේ water ඒ කියන්නේ මේක තමයි B ඊළඟට C ඊළඟට D කියන්නේ මොකද්ද lime water KOH E එහෙනම් A වෙන්න ඕනේ අනිවාර්යයෙන් මොකද්ද lime water
A වලට වෙන්න ඕනේ lime water. අහන්නේ what is the solution that should be put into the bottle? ඒ bottle A එකේ තියෙන්න ඕනේ lime water. bottle A එකේ තියෙන්න ඕනේ lime water. හරි ඊළඟට part B එකට එන්නේ ඒකේ. After putting the relevant solution into the bottle A, write down the correct order of the sequence. මේ බෝඩ් එකේ තියෙන sequence එක E A C D B. මේකට ලකුණක් තියෙනවා. correct ඕන නම් මේ දෙක මාරු කරන්නත් පුළුවන් නේද? මේ අකුරු දෙක මාරු කරත් ගැටලුවක් නැහැ නේ. දෙකේම තියෙන line mode නේ. එතකොට කෙනෙක්ට මෙහෙම තියන්නත් පුළුවන්. මේකටත් ලකුණු දීලා තියෙනවා ඈ. E D C A B කිව්වත් ලකුණු දීලා තියෙනවා. නැත්තම් තව කෙනෙක්ට හිතන්නකො මේකම අනිත් පැත්ත තිබ්බත් ගැටලුවක් නැහැ. එයාට ඒකට ගෑස් එකවල තියෙන මේ කෙරෝලේ. කෙනෙක් මේ අකුරු ටිකම අනිත් පැත්තට හරවලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙන්න කියලා තියෙනවා. කොහොම හරි කවන්නේ E A C D B වලට උත්තර දෙනවා. E D C A B හරි. ඊළඟට B D C A E. ඔය තුනට ලකුණු දෙන්න කියලා තියෙනවා. ලකුණක් තියෙනවා. වැදගත් වෙන්නේ ප්‍රැක්ටිකල් එකේ තේරුම් ගන්න එක. හරිද? ඔයාලා හරිනේ? Young part C. State what should be done after connecting all the bottles correctly. bottles ටික connect කරාට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? මේ පැත්තේ tap එක open කරන්න. ලියන්න open the tap of the bottle B and remove the water slowly. ඔයා නිකන් open the tap කියලා තිබ්බත් ලකුණු දෙන්න කියලා තියෙනවා. නිකන් open the tap කියලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. නැත්නම් කෙනෙක්ට ලියන්න පුළුවන් open the tap of bottle B and remove the water slowly. Open the tap කිව්වත් ලකුණු හම්බ වෙනවා. අවුලක් තියෙනවා නම් අහන්න ඕන කෙනෙක් අහන්න මයික් එක ඔන් කරලා. හරි ඊළඟට. Sir, ඔව්. sir B කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේද? මොකද්ද පොඩ්ඩක් ආයි කියන්න. B කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේද? නෑ නෑ. open the tap කියලා තිබ්බොත් ලකුණු දෙන්න කියලා තියෙනවා. හරි. Just open the tap ඇති ඈ. ඊළඟට. After the step mentioned in C above, state the change that could be observed. මොකක්ද හම්බෙලා change එක? දැන් tap එක open කරලා gas එක මේ විදිහට pass වෙනවා. මොකද්ද වෙන්න ඕනේ observation එක? මේකේ color change එක වෙන්න ඕනේ. මේක හරියට වුණා නම් මේකේ color change එක වෙන්න ඕනේ. එතකොට ලියන්න තියෙන්න ඕනේ lime water in fourth bottle. Lime water in fourth bottle turns milky. නැත්නම් කෙනෙක්ට කියන්න පුළුවන් lime water in bottle A turns milky. අර bottle D lime water එකේ color change කරනවා කියලා ලියන්න ඕනේ ලකුණක් හම්බ වෙනවා. Lime water in fourth bottle turns milky. Lime water in fourth bottle turns milky. Hurry up, part E. State the change that should be done to the above setup to arrange the control setup to the above experiment. Control setup එකක් හදන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? green grams නැතුව මේ green grams නැතුව හදන setup එකකට තමයි අපි කියන්නේ control setup එකක් කියන්නේ. එතකොට ලියන්න ඕනේ keep the bottle C empty කිව්වොත් හරියයි. keep the bottle C empty. C බෝතලේ empty තියෙනවට ලකුණක් හම්බ වෙනවා. නැත්තම් කෙනෙක් ලියලා තියෙනවා remove the green grams. මේ green grams ටික අයින් කරන්න කියලා කිව්වොත් හරියි. නැත්තම් කෙනෙක්ට ලියලා තියෙන්න පුළුවන් put some boiled green grams to bottle C කියලා කියනවා ඒත් හරි. මේ ටික අයින් කරන්න කියලා ලියුණා හරි. මේ ටික අයින් කරන්න කියලා ලියුණා හරි. ඒකට ලකුණක් හම්බ වෙනවා. ලකුණු 15න් කීයද කියලා දාගන්න පල්ලෙහා. 15න් කීයද කියලා දාගන්න පල්ලෙහා. Sir, last one එක. 15න් කීයද කියලා දාගන්න පල්ලෙහා. Sir, ඔව්. අන්තිම එකේ ඕකේ. මොකද්ද මේ control setup කියන්නේ? control setup එකෙන් දැන් අපි මේ experimental එකක් නේ කරන්නේ. setups වර්ග දෙකයි. එකක් තමයි experimental setup එක අනිත් එක තමයි control setup.
experimental setup, control setup. Experimental setup, control setup. Experimental setup, control setup. හරිද? experimental setup කියලා කියන්නේ දැන් අපි මේ experiment එක කරන්නේ මේ practical එක. මේක තමයි experiment එක කරන්නේ. මේකෙදි අපි මොකක්ද කරන්නේ experiment එක මේ living organism කෙනෙක් දාලා මෙයා carbon dioxide හදනවද කියන එකනේ check කරන්නේ. එතකොට මේක තමයි experimental setup එක. control setup කියලා කියන්නේ අපි check කරන factor එක නැති setup එකක්. දැන් අපි මේක check කරන්න යන්නේ living organisms ලා carbon dioxide හදනවා කියන fact එක තමයි check කරන්නේ. එතකොට මෙන්න මේ අපි check කරන factor එක නැතුව ආපහු මේ setup එකම තියෙනවා. control setup එකේදී. එතකොට දැන් අපි මේකේ living organisms ලාම අයින් කරනවා. ඒ කියන්නේ මේකේ මුං ඇට ටික අයින් කරනවා. එතකොට ඒක control setup එකක්. ඒකට කියනවා control setup එකක් කියලා. හරිද? හරි හරිද සර්. මේක? හරි. setups වර්ග දෙකයි. experimental setup, control setup. control setup එකේ වැදගත්කම දැම්ම ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක අපි වෙන දවසක මම වෙන example එකක් කරන් කියලා දෙන්නම් control setup එකේ වැදගත්කම. control setup එකක් තියෙනවා හැමතිස්සෙම. අපි ඒ කියන්නේ setup එකක් හදද්දී experimental එකේ control එකේ දෙකක් හදනවා. හරි 15න් කීයද කියලා මට ටක් ගාලා කියන්න යන්න ඔක්කොම. 15න් කීයක් තියෙනවද කියලා කියාගෙන යන්න ටක් ගාලා මයික් එක ඔන් කරා කිව්වා. කීයක් තියෙනවද? 8යි. සන්දේල් කීයද? ගෙනාවේ නැහැ. හොඳයි. ඔන්ලයින් කට්ටිය මට කියන්න 15න් කීයද කියලා ටක් ගාලා කියමු. දිනේෂ් කීයද? 9යි. දිනේෂ් 9යි. අනිත් අය කියන්නේ 13යි. 13යි. 9යි. 10යි. 8යි. 8යි. 7යි 7යි. දිනේෂ් 8යි. 8යි. සෙසලි කිව්වා. 13යි. සෙසලි අහුන්නේ නැහැ. සෙසලි මට අහුන්නේ නැහැ මයික් එක ඔන් කරාට. මයික් එකේ මොකක් කරේ අවුලක් තියෙනවද මට මැසේජ් එකක් කර දාන්නකෝ සෙසලි මේ මට ඇහෙන්නේ මයික් එකේ හරි මොකක් කරේ හරි ඇහුණා 9යි. ස්ට්‍රක්චර් එකට එන්න. තුන්වෙනි ස්ට්‍රක්චර් එකට එන්න. As shown in the following figures, magnesium chloride to sugar and grease are added to the test tubes A, B, C, D and E. After that, the substances in the tubes are stirred well. බලන්න මුලින්ම දීලා තියෙන රූපෙ දිහා නිකන් බලන් යන්න මොකක්ද කියලා. පළවෙනි එකේ ටෙස්ට් ටියුබ් එකේ magnesium chloride දාලා තියෙනවා. distilled water වල තියෙන 25 degree Celsius. දෙවෙනි එකේ magnesium chloride distilled water තියෙන temperature එක වැඩි. ඒක 60 degree Celsius. තුන්වෙනි එකේ sugar distilled water වල mix කරලා තියෙන 25 වල. හතරවෙනි එකේ sugar kerosene. පස්වෙනි එකේ sugar kerosene. Sorry, grease kerosene. Grease and kerosene. In which test tube a solid liquid heterogeneous mixture is formed. Mixtures වර්ග දෙකයි homogeneous mixtures, heterogeneous mixtures. ඔයගේ characteristics කටපාඩම් දීලා ඇති. Homogeneous mixtures, heterogeneous mixtures. Homogeneous mixtures වල තියෙන characteristics කියමු බලන්න. මොනවාද homogeneous mixtures වල characteristics? මොනවාද homogeneous කියලා කියන්නේ? හොඳට mix වෙන එක. හොඳට ඒ දෙන්න mix වෙනවා. sugar plus water. වතුර වලට සීනි ටිකක් දාලා mix කරොත් හොඳට mix වෙනවා. sugar plus salt. දෙන්න හොඳට mix වෙනවා. ඒව තමයි homogeneous. මොනවාද characteristics එක? composition uniform. composition එක uniform. තව color එක uniform. color density and composition. ඔය තුන් දෙනාම uniform. තව මොනවද තිබ්බ features?
homogeneous mixtures වල. කියන්න බලන්න ඔන්ලයින් කට්ටිය මොනවද homogeneous අයගේ characteristics? කටපාඩම් දුන්න මතකද දවසක්? කියමු. මොනවද තිබ්බේ? Mix well. මොකක්ද රොනාල්ඩ් නැහොන්නේ sorry. Mix well with water. මොකද්ද? පොඩක් ආයි කියන්නේ? ඔයාලා කතා කරන්න එපා. Mixed well with water. right. example එකක් මේක නේද? මං ගානේ characteristic එක. මේ හැදෙන mixture එකේ characteristic එක property එක. color density composition කියන කට්ටිය uniform. පොලා mix. නෑ ඒක වෙන theory එකක්. ඒක theory එකක්. පොලා mix වෙනවා. ඊළඟට තියෙනවා අපි මොකද්ද homogeneous and heterogeneous. heterogeneous කියන්නේ කවුද? mixed නැති කට්ටිය. uniform නැහැ. composition එක uniform නැහැ. uniform නැති කට්ටිය තමයි heterogeneous mixture. homogeneous and heterogeneous mixtures. හරි අපි බලමු දැන් මේගොල්ලෝ අහන්නේ heterogeneous වලත් solid liquid heterogeneous mixture එකක් වෙන්නේ මොකක්ද කියලා. solid liquid heterogeneous mixture එකක් වෙන්නේ මොකක්ද? මොකක්ද මේක හැටියට වෙන්න ඕනේ? උත්තරේ වෙන්න ඕනේ magnesium chloride වතුරේ දාපුවම හොඳට දිය වෙනවා. sugar දාපුවම මේකත් හොඳට දිය වෙනවා. ඊළඟට grease kerosene. grease kerosene මොකද හිතන්නේ? grease kerosene mix වෙනවා. grease kerosene mix වෙනවා. මේකට උත්තරේ එන්නේ heterogeneous mixture එක හදන්නේ sugar and kerosene. sugar kerosene. උත්තරේ D. tube with sugar and kerosene. heterogeneous mixture. ඊළඟට write respectively the solute and the solvent in this mixture. අපි කතා කරන්නේ sugar kerosene mixture එකේ. කවුද solute එක වෙන්න ඕනේ? solute කියන්නේ අඩු කොටස. solvent කියන්නේ වැඩි කොටස. කවුද solvent එක? solvent එක kerosene, solute එක sugar. solvent එක kerosene, solute එක sugar. ලකුණ හම්බ වෙනවා. උඩ එකට ලකුණයි. solute එක ලිව්වත් ලකුණක් හම්බ වෙනවා. solvent එක ලිව්වත් ලකුණයි. එතන ලකුණු දෙකක්. part B එකට ලකුණු දෙකක් තියෙනවා. define solubility of a solute. solubility of a solute. solubility define කරන්නේ කොහොමද? If required to soluble 100 grams of solvent at a given temperature. අන්න හරි. අපි කොහොමද ළමයි මේක define කරේ? gram 100ක solvent එකේ gram 100ක දිය වෙන solute ප්‍රමාණය. solute mass එකනේ. gram 100ක් ගන්න solvent එක. අරගෙන මේකේ දිය කරගෙන අපි කරත් එක්ක. gram 100ක් measure කරලා solvent එක gram 100ක් measure කරනවා. 100 gram. ඊට පස්සේ මේකට අපි දානවා අපි ගන්න solute එක. sugar කියලා හිතන්නකෝ. sugar ටික add කරගෙන add කරගෙන යද්දි අපිට එක වෙලාවක දැන් පේන්න add කරන ගමන් මේක කලවම් කරන්නත් ඕනේ හොඳට. add කරන ගමන් කලවම් කරන්නත් ඕනේ. එක වෙලාවක පේන්න ගන්නවා sugar molecules පේන්න ගන්නවා. පල්ලෙහා deposit වෙලා තියෙනවා පේන්න ගන්නවා. ඒ කියන්නේ මේ solution එක දැන් මොකක් වෙලාද? ඔකට වචනයක් තියෙනවා ලස්සන වචනයක් තිබ්බා. saturated solution එකක් වෙනවා. saturated. මුලින්ම හොඳට mix වෙනවා. මුලින්ම දාන සීනි හැන්ද හොඳට mix වෙනවා. ඒ වෙලාවදී අපි කියනවා මේ solution එකට insaturated එක. insaturated solution. unsaturated solution එක. හැන්ද දැන් වැඩි කර මේකට දිය කරනවා. එක වෙලාවක් එනවා මේකේ crystals පේන්න ගන්නවා. පල්ලෙහා සීනි දිය වෙලා නැතුව මෙතන deposit වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට අපි කියනවා මේක මොන solution එකක්ද? saturated solution එකක්. හරි නේද? මේ saturated වෙන්න පටන් ගන්න වෙලාවෙදි තමයි මේක වෙන් කරගන්නේ. අපි බලන්න ඕනේ gram 100ක ඒ කියන්නේ saturate වෙන්න පටන් ගන්න වෙලාවේ කොච්චර mass එකක් දිය කරගන්න පුළුවන් වුණාද? ඒ mass එක තමයි අපිට එන්නේ solubility කියලා. එතකොට definition එකට ලියන්න maximum ඔයා මොකක් බලන්න මේක ලියලා තියෙනවද කියලා ලියලා නැත්නම් හරියට ලියාගන්න. maximum mass of solute
maximum mass of solute maximum කියන වචනේට තරුවක් දාගන්න maximum කියන වචනේ නැත්තම් maximum වචනේ තිබ්බොත් ලකුණු දෙකක් කමෙන්ට් maximum වචනේට රවුන්ඩ් කරලා තියාගන්න ඒකට තරුවක් දාගන්න maximum mass of solute which dissolves in 100 grams of a solvent 100 grams of a solvent 100 grams of a solvent at a certain temperature maximum mass of a solute which dissolves in 100 grams of a solvent at a certain temperature මේ මාකින් එකේ වරහන් ඇතුලේ කියලා තියෙනවා maximum කියන ඕක සම්පූර්ණයෙන් ඔහොම ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා maximum කියන වචනේ නැත්තම් එක ලකුණක් දෙන්න කියලා තියෙනවා ඒ කියන්නේ ග්‍රෑම් 100ක් solvent වල දිය කරන්න පුළුවන් උපරිම mass එක solute කොච්චරක් දිය කරන්න පුළුවන් ඒ maximum mass එකට තමයි අපි කියන්නේ solubility කියලා හරිද සිනත් මාක් කරගන්න ආයද සෙනසුරාදාට පේපරේ අරන් ඉන්න මම බලනවා ලියලාද කියලා මේ කියන ඒවා හරි ඊළඟට අහනවා what factor that affects the solubility can be shown by each of the following pairs of test tube solubility of a solute depends on three factors solubility of a solute ඔයාලට කතා කරන්නේ syllabus එකේ solubility of a solute and solubility of මොනවාද අනිත් එක gas solubility of gas solubility of solute solubility කතා කරනවා solute එකක ආයෙ කතා කරනවා gas solutes depend වෙනවා factors තුනක් මත gas depends වෙනවා factors දෙකක් ඊළඟට මොනවාද solutes depend වෙන factors පළවෙනි එක temperature වැඩි නම් solubility මොකද solubility වැඩි temperature වැඩි නම් solubility වැඩි දෙවෙනි එක nature of solvent ඊළඟ එක nature of solute gas depends on the factors දෙකයි මොනවාද temperature temperature එකත් එක්ක තියෙන මොනවා වගේ relationship එකක්ද temperature එක වැඩි වෙද්දි solubility එක මොකක් වෙනවද අඩු වෙනවා solubility අඩු වෙනවා අනිත් fact එක මොකද්ද pressure වැඩි කරද්දි solubility වැඩි වුණා pressure වැඩි කරද්දි solubility වැඩි වුණා බෝඩ් එක පේනවා ඇති online නෑ පේන්නේ නැත්තම් කියන්න ඊසති වගේ කියන්න තු ඉන්න බෑ focus පරිගතේ තියෙනවා නේද එයි නෑ ඔයාලා මේ සම්පූර්ණ වරදී නෑ පේනවනේ ඉස්සෙල්ම කරනවා ටෙක්නිකල් ඩිනල් Send the food like that. I smart tripod because I camera Okay.
හරිද? හරි අපි යන් ක්වෙස්චන් එකට. හරි එන ප්‍රශ්නෙට. දැන් කියන්නේ A and B බලන්න රූප දෙක AB ටෙස්ටියුබ් දෙක A එකේ මැග්නීසියම් ක්ලෝරයිඩ් B එකේ සොලියුට් එකේ මැග්නීසියම් ක්ලෝරයිඩ්ම තමයි. සොල්වන්ට් එක ඩිස්ටිල් වලට තමයි. ටෙස්ට් ටියුබ් දෙකේම සොල්වන්ට් එකත් සමානයි. හරිනේ දැන් මොකක්ද වුනේ? පේනව නේද බෝඩ් එකේ? Excuse me, සොලියුට් sir. එකත් සමානයි සොල්වන්ට් එකත් සමානයි. Sir, large number 3 එකේ second එකේ B එකට උත්තර කිව්වද? මොකේද? Large number 3 එකේ Roman number 2 එකේ B part එකට අපි දැන් ඉන්නේ third large number third question එකේ ඉන්නේ රොනාල්ඩ්. අපි අර definition එකක් කිව්වේ define solubility of a solute කියන එකට කිව්වා මම maximum mass of solute dissolved in 100 grams of solvent at a certain temperature කියලා මම කිව්වා. දැන් අපි ඉන්නේ part B එකේ. part B එකේ ඒගොල්ලෝ part B එකේ එයාලා අහනවා මොකද්ද මේ දැන් අපි කතා කරන්නේ factors ටිකක් solubility of a solute dependent factors තුනක් තියෙනවා temperature nature of solvent nature of solute මෙන්න මේ factors වලින් මොනවාද අපි consider කරලා තියෙන factors අහනවා දැන් බලන්නකෝ AB දිහා බලන්නකෝ AB එකේ solute එකත් සමානයි solvent එකත් සමානයි මේ AB කියන test tube දෙකේ වෙනස් එකම fact එක මොකද්ද temperature එහෙනම් මේ වෙලාවේ check කරලා තියෙන්නේ මොකද්ද solubility වලට temperature එක කොහොමද බලපාන්නේ කියලා තමයි check කරලා තියෙන්නේ එහෙනම් ඔය answer එකට ලියන්න ඕනේ temperature කියලා එහෙනම් ඔය answer එකට ලියන්න ඕනේ temperature කියලා බලන්න ඊළඟට CD C එකයි D එකයි බලන්න CD දිහා දෙකේම solute එක සමානද නැද්ද සමානයි මොකක්ද solute එක sugar දෙකේම sugar solvent එක සමානද නැද්ද solvent එක සමානයිද වෙනස්ද C එකේ solvent එක තියෙන distill water D එකේ මොකක්ද තියෙන්නේ kerosene C එකේ තියෙන distill water C එකේ තියෙන distill paper එක තියාගන්න C එකේ තියෙන distill water D එකේ තියෙන kerosene temperature එක දැන් මොකක්ද කියන්න පුළුවන් දෙන්නගෙම ඉන්නේ 25 degree celsius එහෙනම් temperature කියන factor එකත් දෙන්නගෙම constant ඊළඟට nature of solute කියන එකත් constant එහෙනම් මේ වෙලාවේ check කරලා තියෙන මොන fact එකද nature of solvent කියන fact එක තමයි check කරලා තියෙන්නේ එතකොට ලියන්න ඕනේ උත්තරේට nature of solvent ඔයා solvent කියලා තිබ්බොත් වැරදි nature of solvent කියලාම තියෙන්න ඕනේ compulsory කියලා මේ marking එකේ ලියලා තියෙනවා nature කියන එක compulsory nature of solvent කියන එක තියෙන්න ඕනේ හරියටම එහෙම ලියුවොත් තමයි ලකුණක් හම්බෙන්නේ nature විතරක් ලියුවට ලකුණ හම්බෙන්නේ solvent nature කියලා ලියුවොත් මොකද වෙන්නේ ඒකේ වැරදිනේ grammatically වැරදි නේද ඊළඟට බලන්න D and E DE දිහා බලන්නකො DE එකේ බලන්නකො දෙන්නගෙම solvent එක කවුද ඉන්නේ solvent එක කවුද DE දෙකේම kerosene දෙන්නගෙම temperature කීයද 25 වල දෙන්නම ඉන්නේ දැන් solute එක නේද වෙනස් එහෙනම් මේ වෙලාව check කරලා තියෙන මොන fact එකද solute එක කොහොමද solubility වලට බලපාන්නේ කියලා තමයි බලලා තියෙන්නේ එහෙනම් උත්තරේ
solute nature of solute කියලා තියෙනවා ලකුණක් හම්බ වෙනවා. ලකුණු තුනයි. එක ගාන ලකුණු තුනක් හම්බ වෙනවා. එක ගාන ලකුණු තුනක් හම්බ වෙනවා. අපි යන් ඊළඟ ගානට. In the above experiment, 1.9 grams of magnesium Sir. chloride was added to the tube. අහන්න. සොලියුට් කියලා තිබ්බොත් වැරදිද? වැරදි. nature of කියන එක compulsory කියලා මේකේ වෙනම ලියලා තියෙනවා marking scheme එකේ. solute කියලා විතරක් ලියුවොත් වැරදි. nature of solute කියලා ලියා ගන්න. වැරද්දක් දාලා ඒක ලියා ගන්න. අද ඉගෙන ගන්න. තව papers කරනවා ඉස්සරහට. එතකොට ඔය හැදෙනවා. හරි. අපි යමු ගානට. In the above experiment, 1.9 grams of magnesium chloride was added to the tube A. Tube A එකට magnesium chloride දාලා තියෙනවලු 1.9 grams. ඊළඟට කියනවා the total volume of the solution දීලා තියෙනවා 10 cm3. volume එක 10 milliliters දීලා තියෙනවා. Find the number of moles of magnesium chloride added. මේකේ distilled water තියෙනවා. distilled water මේකට magnesium chloride දාලා තියෙනවා powder එක. magnesium chloride powder එක add කරලා තියෙනවා. හරිද මෙතන water කොච්චරක් තියෙනවද? total volume of the solution form. මේ ටික mix කරාට පස්සේ total volume එක කීයක් වෙනවද? total volume එක 10 milliliters 10 cm3 වෙලා 10 cm3 වෙලා magnesium chloride add කරාට පස්සේ අපෙන් අහන්නේ magnesium chloride add කරන mass එක. mass එක හොයන්න කියලා තමයි කියන්නේ. මේ වගේ ගානක් හදද්දී equation දෙකයි තියෙන්නේ. මොනවද equation දෙක? C equals N over V, N equal mass over molar mass. C equals N over V. C කියන්නේ මොකද්ද? concentration. C කියන්නේ concentration. මොකක්ද unit එක? mol dm-3 වලින් තමයි තියන්න ඕනේ unit එක. mol dm-3 හොඳට මතක තියාගන්න. N කියන්නේ number of moles. උත්තරේ තියෙන්නේ moles වලින්. V කියන්නේ volume. තියෙන්නේ මොකක්ද unit එක? dm-3 වලින්. dm-3 වලින් තමයි unit එක තියෙන්නේ. M කියන්නේ mass. මොකක්ද unit එක? grams. යට තියෙන්නේ molar mass. මොකක්ද unit එක? grams per mole. grams per mole වලින් තියෙන්නේ. N කියන්නේ moles වලින් තියෙන උත්තර. ඔන්න units ටික. මේගොල්ලෝ concentration එක දීලා තියෙනවා volume එකක් දීලා තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන් මොකද්ද number of moles හොයාගන්න පුළුවන් ඒකනේ අහන්නේ find the number of moles of magnesium chloride added එහෙනම් C equals NOV concentration එක දීලා තියෙනවා කීයයි කියලාද concentration එක දීලා තියෙනවා නෑ sorry mass එක දීලා තියෙනවා sorry වැරදුනා C නෙමෙයි දීලා තියෙන්නේ mass එක දීලා තියෙනවා mass එක දීලා තියෙනවා molar mass එක අපිට හොයාගන්න මේක ගානේ number of moles n එක හරි sorry mass එක දීලා තියෙනවා molar mass එක අපිට හොයාගන්න පුළුවන් අහන්නේ number of moles කියලා හරිද පොඩි ගානක් නේ n equal mass over molar mass mass එක කීයයි කියනවාද mass එක දීලා තියෙනවා කීයක් කියලාද 1.9 grams කියලා දීලා තියෙනවා 1.9 grams 1.9 grams කියලා දීලා තියෙනවා molar mass of magnesium chloride की molar mass එක කීයද magnesium ගේ ඒගොල්ලෝ දීලා තියෙනවා 24 එක chlorine එකක් 35.5 එහෙනම් molar mass එක එන්නේ කොහමද molar mass එක එන්නේ 24 plus 35.5 plus 35.5 එතකොට molar mass එක වාට එන්න ඕනේ 95 කියලා එන්න ඕනේ 95 grams per mole මේක බෙදුවම උත්තරේ එනවා 0.02 moles 0.02 moles 0.02 moles එක. මෙන්න මේකට එක ලකුණයි මේ ස්ටෙප් එකට එක ලකුණයි මේ උත්තරයට එක ලකුණයි. 0.02 ඊළඟට අහනවා concentration of magnesium chloride. මේක හරියද හැමෝගෙම? number of moles එවද? අපි concentration එකක් හොයමු. දැන් දාන්න තියෙන equation එක මොකක්ද? C equals N over V. ඔච්චරයි තියෙන equation දෙකයි. N equal mass over molar mass ඊළඟට C equals N over V.
number of moles හොයාගත්තා මෙයාට කීයද 0.02 කියලා හොයාගත්තා 0.02 moles කියලා හොයාගත්තා වොලියුම් එක ඊගොල්ලෝ දීලා තියෙනවා කීයද 10 cm3 වලින් තියෙන්නේ මං කව වොලියුම් එක මොකක් වලින් තියෙනවද dm3 වලින් තියෙන්නේ cm3 dm3 වලට කන්වර්ට් කරන්නේ කොහොමද divide by 1000 cm3 dm3 වලට කන්වර්ට් කරන්න නම් divide by 1000 මේකේ තියෙන්නේ 10 cm3 කියලා 10 cm3 10 එක නම් divide කරන්න ඕනේ 1000 වලින් නේ 10 divide කරන්න ඕනේ 1000 අපි වෙනම නිකන් divide කරනවා බිංදුවට බිංදුව කැපෙනවා 0.01 කියලා 10000 වලින් බෙදුවම 0.01 එහෙනම් වොලියුම් එක කීයක් වෙන්න ඕනද 0.01 dm3 0.01 dm3 එතකොට උත්තරේ වෙන්න ඕනේ 2 mol dm minus 3 උත්තරේ 2 mol dm minus 3 මේකේ ලකුණු දීලා තියෙන්නේ මේක ලියනකොට එක ලකුණයි 2 කියලා ලියනකොට ලකුණයි මේක යුනිට් එකට ලකුණයි ලකුණු තුනක් තියෙනවා ලකුණු තුනක් තියෙනවා මේකට 3යි මේකට ලකුණු 2යි ඉතුරු උඩ හැම එකටම ලකුණ ගන්න ඉන්නේ අදලා ඇති කියලා හිතනවා ඕක මහ ලොකු ගානක් නෙමෙයි හරිද හරිනේ ඔය දෙන්නත් හැදුවනේ මත් හැදුවා මොනවද अंतिम එකත් බලමු water is a good solvent write two special properties possessed by water due to the intermolecular forces water හැදලා තියෙන particles වලින් නේ මේ particles අතර water හැදලා තියෙන මේ වගේ particles මේ particles අතර ලොකු bonds තියෙනවා strong bonds තියෙනවා මෙන්න මේ strong bonds නිසා මේ water වලට හම් වෙලා තියෙන qualities අහන්න එකක් ලියන්න පුළුවන් exist as a liquid at room temperature liquid at room temperature RT liquid at room temperature දෙවෙනි එක දීලා තියෙනවා high boiling